IPL තරඟාවලියේ ඊයේ දිනේදී රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා දිල්ලි කැපිටල් කණ්ඩායම අතර තරඟය පැවැත්වුණා. ඉතින් මෙම තරඟයේ කඩලු 6කින් ජය ගන්නට සමත් වුණේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි. එම ජයග්‍රහණයට මම්පෙත් පියවර කළේ විරාත් කොහ්ලිගේ ඉවසිලිවන්ත ඉනිම හා කුණාල් පාණ්ඩියාගේ සටන්කාමී පිතිහරඹයයි. ඒ වගේම භුවනේශ්වර් කුමාර්ගේ සුපිරි පන්දු යැවීමත් මෙම ජයග්‍රහණයට හේතු වුණා. ඉතින් මෙම ජයග්‍රහණයත් සමග රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මේ වනට IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නටද සමත් වුණා. ඒ ඔවුන් සහභාගී වූ තරඟ 10න් තරඟ 7ක් ජය ගැනීමත් සමගයි. කෙසේ වෙතත් ඊයේ තරඟයෙන් පසු මෙවර IPL තරඟාවලියේ වැඩිම ලකුණුලාභියාට හිමි ඔරෙන්ජ් කැප් එක දිනා ගන්නට විරාත් කොහ්ලි සමත් වුණු අතර වැඩිම කඩුලාභියාට හිමි වන පර්පල් කැප් එක දිනා ගන්නට ජෝස් හෙසල්වුඩ්ට හැකියාව ලැබුණා. ඔවුන් දෙදෙනාම RCB කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක්. ඉතින් මෙම තරඟයේදී දිල්ලි කැපිටල් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා වේග පන්දු යන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අනර්ඝ පන්දු යැවීමක නිරත වුණා. ඔහු මෙම තරඟය තුල පන්දු වාර 3ක් යොමු කළ අතර එහිදී ලකුණු 24කට එක් කඩුලක් දවා ගන්නට චමීර සමත් වුණා. එහිදී 18 වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක කළ දුෂ්මන්ත චමීර එම පන්දු වාරයේ ලකුණු 9කට සීමා කරමින් එතෙක් වේලා හොඳින් පිතිකරණයේදී සිටි විරාත් කොහ්ලිගේ කඩුල දවා ගන්නට සමත් වුණා. එහිදී ඔහු ස්ලෝ බෝල් පන්දුවකින් විරාත් කොහ්ලිව පහරකට යොමු කරවමින් එම පහර උඩ පන්දුවක් බවට පරිවර්තනය කරගන්නට සමත් වුණා. ඒ ඉතා උපක්‍රමශීලී හා තැනට සුදුසු පන්දු යැවීමක් බවයි විස්තර විචාරකයන් පවා පෙන්වා දී තිබුණේ. කෙසේ වෙතත් කොහ්ලිගේ කඩුල දවා ගැනීමත් සමග විරාත් කොහ්ලි ඉතා ආවේගශීලීව ක්‍රීඩාගාරයේ දෙසට පියමන් ආකාරයේද දක්නට ලැබුණා. ඒ ඔහුට තරඟයේ අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිට තරඟය නිමා කරන්නට අවස්ථාව නොලැබීම හේතු වෙනුයි. ඒ වගේම එම තීරණාත්මක මොහොතේ Tamanගේ කඩුල දැවී යාමෙන් පසු අනෙක් කඩුළු ටිකක් දැවී ගියා නම් දිල්ලි කණ්ඩායම දෙසට තරඟයේ දෝලනය වන්නට තිබුණු බව පෝල්ට අනිවාර්යෙන් වැටහෙන්නට ඇති. කෙසේ වෙතත් කොහ්ලිගේ කඩුල දවාගෙන තරඟයේ යම් බලාපොරොත්තුවක් දිල්ලි කණ්ඩායමට චමීර ලබා දුන්නද 19 වෙනි පන්දු වාරය යොමු කළ මුකේෂ් කුමාර්ගේ දුර්ලභ පන්දු යැවීම හමුවේ දිල්ලි කණ්ඩායමෙන් තරඟය ගිලිහී ගියා.